යතුරුපැදියකින් නිරුවතින් නුගේගොඩ සිට මහනුවර බලා යමින් සිටි තරුණයෙකු පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කඩුගන්නාව ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි වියේ පසුවන තරුණයෙකු බවයි පොලිසිය පවසන්නේ. නිරුවත් පුද්ගලයෙකු යතුරුපැදියකින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ගමන් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව කෑගල්ල සහ මාවනැල්ල පොලිස් ස්ථාන විසින් ඔහුව අත්අඩංගුවට ගැනීමට උත්සාහ ගත්තද එම උත්සාහයන් ව්‍යර්ථ වී තිබෙනවා. පසුව කඩුගන්නාව පොලිසිය විසින් මාර්ගබාධක යොදා අද උදෑසන 7ට පමණ කඩුගන්නාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් කඩුගන්නාව ගල විදුපු ස්ථානයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර තරුණයාගෙන් පොලිසිය සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ මව වෛද්‍යවරියක් බවත් ඔහුගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු බවත්ය. එසේම ඔහු පොලිසියට පවසා ඇත්තේ සමාජයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාර දැන ගැනීමට තමන් මෙලෙස නිරුවතින් පැමිණි බවයි. එසේම නුගේගොඩ සිට පැමිණෙන අතරතුරදී මාර්ගය අසල තමන් යතුරුපැදිය නවතාගෙන සිටි බවත් සියලු දෙනා තමන් දෙස බලා සිනාසී ගිය බවත් ඔහු පොලිසියට පවසා තිබෙනවා. සැකකාර තරුණයා පසුව මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී නියෝග කර ඇත්තේ ඔහුව එළඹෙන 5 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසටයි. අත්අඩංගුවටගත් සැකකරුට පොලිස් ස්ථානාධිපතිවරයාගේ කලිසමක් සහ වෙනත් පොලිස් නිලධාරියෙකුගේ ටී-ෂර්ට් අඳවා ඔහුව අධිකරණය වෙත මෙලෙස ඉදිරිපත් කර තිබෙනවා. එසේම ඔහුව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කරන ලෙසට ඉල්ලීමක් කළ බවද පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.